අද වාගේ කාලෙකත් මෙහෙම ඉඳගෙන බණ අහනවා නම් අද කාලේ ජීවිතය අත්හැරෙනවා නම් අද කාලේ දන් දෙන්න මෙච්චර ආසන බණ අහන්න ආසන කෙලෙස් දුරු කරන්න අද කාලෙත් ආසන අමාරු වුණාට රහතුන් ළඟ බුදුරජාණන් වහන්සේ ළඟ එයා කොහොමදත් අත්හරිනවා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සුසැඳි ඒ සුන්දර බුදුරජාණන් වහන්සේගේ රූපශ්‍රිය දැක්කට පස්සේ සියල්ල අමතක වෙනවා. බුදුරජාණන් වහන්සේගේ බ්‍රහ්මස්වරයෙන් මිහිරි ඒ දහම් පදහනකොට ඔක්කොම අමතක වෙනවා. මේ පින් පුරවපු ඒවා මේ අමාරුවෙන් කරගත්ත පින් කරදර මැද කරගත්ත පින් ඒ සියල්ල එකතැන විපාක දෙනවා. ඒ නිසා කරදර ගොඩේ අමාරුකම් මැද කරන පින ගැන සතුටු වෙන්න. ගොඩාක් සතුටු වෙන්න. මේ පින අද මේ රැස් කරගත්ත පින කවදා හරි ඔබගේ ওই දුක නැති කරනවාමයි. ආය අඬන්න දෙන්නේ නැහැ. ඒක පිනින් කරන්න. ආය ගුටි පැට කාගෙන දහ දුක් විඳින්න දෙන්නේ නැහැ මේ පිනෙන්. ඒක පිනෙන් කරන්න. ඔබ මේ පින කරනකොට මොහොන දුන්නේ යම් බාධාවකටද මේ පින විසින් ওই බාධාව නැසනවාමයි. ඒක කරන්නේ පිනේ විපාකයෙන්. හොඳට මතක තියාගන්න. මේ වගේ බලවත් පින් කරනකොට බාධා වෙන්නේ එක්ක රාගෙන්, එක්ක ද්වේෂයෙන්, එක්ක මෝහයෙන්. ඉතින් මේ පිනේ විපාකය නිවන දක්වා යනවා නම් එයාගේ කෙලෙස් නැසෙනවා කියන්නේ මොකද්ද? රාගයම නැසෙනවා, ද්වේෂයම නැසෙනවා, මෝහයම නැසෙනවා. ඒ නිසා කරදර එන්න කුසලී කරන්න ඕන. බාධා එන්න මේ ඒ කුසලී කරන්න ඕන. පින කරන්න ඕන. ඒ පිනේ විපාක විසින් Tamanට බාධා කරන කෙලෙසේම නැසලා දානවා. පින් කරනකොට කරදර බාධා එද්දී හොඳට හිතට ගන්න මම මේ කරන පිනෙන් කවදා හරි මේක නැසනවාමයි කියලා. ඔබට රාගය නම් එන්නේ බාධාවට, ද්වේෂය නම් එන්නේ බාධාවට, මෝහය නම් එන්නේ බාධාවට, ඉරිසියාව නම් එන්නේ බාධාවට. ඒ පිනෙන් එක නැසනවාමයි.